හලෝ යාළුවනි කොහොමද අද පොඩ්ඩක් එළියට ආවා මම පොඩි මයික් එකක් ගත්තා මම ඒකෙන් කරන පළවෙනි වීඩියෝ එක හොඳයිද කියලා බලන්න ඕන මේකෙන් පස්සේ තමයි බලා ගන්න ඕන ඊයේ පෙරදා ගොඩක් ස්නෝ කරා සීතලයි අදත් 15ට 16 විතර වගේ තමයි තියෙන්නේ අද මාත් එක්ක යන්නේ මම යාළුවා මල් එයා තමයි අද තනියට යන්නේ මේ ඔයාලට මම අරන් එනවා කුසියාවේ අරක්කු මිල ගොඩක් කට්ටිය ඉල්ලලා තිබුණා අරක්කු මිල වීඩියෝ එකක් දෙන්න කියලා අපි අඩේට ගිහිල්ලා කුසියාවේ අරක්කු මිල බලමු කොහොමද කියන්නේ උදේ පාක් කරලා ගිය වාහනේ අවශ්‍යදී මේ විදිහට දකිද්දි අයිතිකාරයාට මොන වගේ හැඟීමක් එනවද කියලා ඔයාලා හිතන්න. කාර් එකෙන් භාගයක් සම්පූර්ණව පේන්නේ. මම දැන් කඩියකට ආවා. දැන් ඔයාලට ලිකවල ගණන් පෙන්වන්න අපි ලිකව තියෙන පැත්තට යන්න ඕනේ. ඒක කැමරා ගන්න. නකිරි ජාති. මෙතන තියෙනවා ෂැම්පේන්. තියෙන පැත්තට ආවා. මේකට තියෙනවා බියර් වර්ග. පැත්තේ තියෙන්නේ විස්කි වර්ග සම්පූර්ණ තියෙන්නේ විස්කි වර්ග. වල පේනවා ගණන් ඔය විදිහට තමයි තියෙන්නේ. ලීටරේ 700 750 මිලිලීටර 500 ඒ විදිහට වෙන් කරලා තියෙනවා. ලංකාවේ මුදලත් එක්ක බලද්දී ගොඩාක් ගණන් නැහැ හැබැයි. මෙතන ගොඩක් ලිකර් ජාති නෑ. මම shopping mall එකේ ගිය දවසක ඔයාලට අරන් එන්නම්. එතන ලොකු collection එකක් තියෙනවා මීට වැඩි. මේ පැත්තේ තියෙන වොඩ්කා ජාති. මෙයාලගේ වොඩ්කා ජාති ගොඩක් තියෙනවා. මොකද මෙයාලා වොඩ්කා මේ භාවිතා කරනවා වැඩි. විස්කි වලට වඩා මෙයාලගේ වොඩ්කා ජාති තමයි ගොඩක් තියෙන්නේ. මෙයාලා කැපෙන් සහිත පාන ගොඩක් මෙයාලා පාවිච්චි කරනවා. ඔයාලට පේනවාද මේ සම්පූර්ණ තියෙන එනර්ජි ඩ්‍රින්ක්. මේ සියලුම ඒවා එනර්ජි ඩ්‍රින්ක්. රෙඩ් බුලුත් තියෙනවා ඒ අතරින්. මෙයාලගේ ගොඩාක් එනර්ජි ඩ්‍රින්ක් තියෙන වර්ග. අපේ ලංකාවේ දෙකක් තුනක් වර්ග තිබුණාට මෙයාලගේ වර්ග ගොඩක් තියෙනවා. මේ මම එකන් ඇවිල්ලා තියෙන පොඩි ළමෙක් මේ පොඩි ළමයට ටොපි ගන්න ඕන වෙලා. තව එකක් කරකවන්න. තව එකක්. දැන් පීන උස්සන්නු.
අපි කඩෙන් එළියට ආවා. පේස්ටි දෙකක් ගත්තා කන්න. ඉතින් කකා අපේ හොස්ටල් එකට යන්න ඕන. ඔයාලට පොඩි දෙයක් තියෙනවා පෙන්නන්නම්. මෙහෙ කට්ටියත් පරයි හදනවා. හැබැයි අපේ වගේ නම් නෙමෙයි ටිකක් මම පෙන්නන්නම් ඉන්න මෙතන හැපැත්තේ පරයි කොටුවක් තියෙනවා. මේ තියෙන්නේ ඒ පරයි කොටුව. ඔයාලට පේන්නේ නැති ටිකක් විශාල කොටුවක් තමයි තියෙන්නේ. අරවි ඉන්නවා මොකද එයාලා දැන් මේ උඩ කෑල්ලට එන්නේ නැහැ. මේ පල්ලෙහා කෑල්ලේ තමයි ඉන්නේ මේ සීසල හින්දා එයාලා මේ උඩ කෑල්ලට එන්නේ නැහැ. ඔය දෙතුන් දෙනෙක් ඉන්නවා උඩ එනවා. මේකෙන් ගොඩාක් ලොකු කොටුවක්. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. දැන් හොස්ටල් එක ළඟ ඉන්නේ. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.